එළවලු මිල ගොඩක් අඩු වෙලානේ මේ දවස්වල. ඉතින් පාරිභෝගිකයන් විදියට ඔයාලටත් අපිටත් හැමෝටම ඒ ගැන පොඩි සතුටක් තියෙනවා. මිල අඩු වෙන එක. නමුත් ඒකට තියෙන කඳුළු කතාව. ඒ එළවලු නිෂ්පාදනය කරන ගොවියගේ කඳුළු කතාව කොයි වගේද කියන එක ඔයාලා ගොඩ දෙනෙක් දන්නේ නැතුව ඇතිනේ. මම කෙටියෙන් කියන්නම්. මේ නූරලියේ වගාබීමක මම දැන් ඉන්නේ. හිතන්න මේ දැන් මෙන්න මේ ලීක්ස් වගාවක් මේ තියෙන්නේ. දැන් මේ ලීක්ස් වගාවට මාස 4මාරකට වැඩි. දැන් මේ අස්සන නෙලන්න ඕන කාලෙත් දැන් පහුවීගෙන යන්නේ. ඉතින් මේක නෙලන්නේ නැත්තේ ඇයි කියලා ගැටලුවක් තියෙනවනේ. ඉතින් මේකට හේතුව තමයි මේක ගන්න වෙලෙන්දු එන්නේ. මොකද මේ ගොවි මහත්තුරුන්ට මේවා ගිනිහිල්ලා විකිනන හැකියාවක් නැහැනේ. විශාල වශයෙන් වගා කරාම යගේ වගාවීමක මේක ගිහිල්ලා සිල්ලරට කඩවල් වල හෝ පාර අයිති යන විකුණන්න බෑනේ. ඉතින් මේ සම්ප්‍රදායිකව මේ ගොවියන් හුරුලා ඉන්නේ මේකට එන වෙළඳ මහත්තුරුන්ට මේක තෝගේ පිටින් දෙන්න. ඉතින් අද වෙනකොට මේ ලීක්ස් වගාවි ලීක්ස් රුපියල් 60ටවත් ගොවියන්ගෙන් ගන්න නැති ගානට ගන්න නැති තත්ත්වයට පත් වෙලා තියෙන රුපියල් 60ටවත් මේ වෙළඳ මහත්තුරු ගොවියගෙන් මේ එළවලු මිලදී ගන්නේ නැහැ. ඉතින් මේක තියෙන්න මේ පේනුනේ තව මේකට ලේනවා. මේක කාලෙක මාගියම මේක බලේ අර නියම තත්ත්වේ නැති වෙලා යනවා. එතකොට කොහොමවත් අලෙවි කරගන්න බෑ. මේ වගේ තත්ත්වයක් උඩ ගොවියා රුපියල් 60ට මේක දෙනවා කියන්නේ මාස 4මාරක් තිස්සේ ගොවියා මේකට කරපු කැපකිරීම කරපු වියදමවත් හොයාගන්න නැහැ. ලාභය කෙසේ වෙතත්. ඉතින් මාස 4 කියන්නේ ගොවියා වෘත්තීය ගොවියෙක් වෙනකොට එයාගේ සම්පූර්ණ ආදායම එයා ජීවත් වෙන්නේ මේකෙන්නේ. ඉතින් ජීවත් වෙන්න තියා මේකට එයා යට කරපු වියදමවත් හොයාගන්න බෑ. ඉතින් ඔන්න ඔය වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් පාරිභෝගයට ලාභයට එළවලු ලැබෙන්නේ කොහොමදයි? ඉතින් රුපියල් 60ටවත් ගොවියට මේක දෙන්න බැරි වුණොත් ඔවුන් ජීවත් වෙන්නේ කොහොමද? සාමන් තව දෙයක් පෙන්නන්න තවත් වගාවක පොඩ්ඩක් ඉන්න. එතකොට මේ තියෙන්නේ ගෝව වගාවක්, ගෝව පැල. ඉතින් මම මේ කියන්න උත්සාහ කරන්නේ මේ ගොවියට මේ වගාවල් කරන්න ගියාම මේ අමතරව වෙන පාඩු. දැන් මේ ගෝව වුණත් දැන් මේ වෙනකොට ගෝව වුණත් මේ ප්‍රදේශවල ගෝව අලෙවි කරගන්නත් බෑ. ඊටාම සුළු මුදලකටවත් රුපියල් 80 90 ගගේ ගානකටවත් ගෝව කිලෝ එකක් අලෙවි කරගන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. ඉතින් ඒ ගානට දුන්නත් ඒකෙත් අර ප්‍රශ්නෙමයි. ඒ ගොවියට මාස 3ක් 3මාරක් 4ක් ඒක රැක බලාගත්තු සහ ඒකට කරපු වියදමවත් හොයාගන්න බෑ ගානට දුන්නම. ඉතින් එතකොට ඒ ගොවිය කොහොමද ජීවත් වෙන්නේ? ඉතින් මම මේ අද පෙන්නන්න උත්සාහ කරන මේ තව ප්‍රශ්නයක් වල මේ ලොකු හුලඟක් තියනවාද මේ වෙනකොට. මේ හුලඟෙන් මේ පැලවලට වෙන හානිය දැන් මේ ඊයරේ පටන් ගත්ත හුලඟක්. ඉතින් මේ ගොවිය අසරණ වෙනවා මෙන්න මේ වගේ තත්ත්වයකට. මේ බලන්න ඒකෙදි මේ පැලවලට වෙන්නේ මොකද්ද කියලා. මෙන්න මේ හුලඟත් එක්ක මේ ගෝව පැලේ කැරගෙනවා. මොකද මේක තාම මුල් හොඳට හැදිලා හයි වෙන තරම් කලක් උනේ ළඟදී ඉඳපු පැල. ඉතින් දැන් මේ ගොවියට වෙන දේ තමයි මෙන්න මෙහෙම වුණාම මෙතනින් මේක ඇතුළට වතුර ගිහිල්ලා සායකයක දේවල් ගිහිල්ලා මේ පැලේ මැරිලා කුණු වෙලා යනවා. ඉතින් ඒක නිසා උඩ දැන් අමතර වියදමක් මේ ෂණිකව මේකට කරන්න වෙනවා. මේ පැල ටිකට ඉක්මනට මේ පැල මුලට මේ තනකොළ ටික අයින් කරලා පස් දා ගන්න ඕනේ. ඉතින් ඒක උට මේ අමතරව වෙච්ච හානියක් මේ වගේ අවස්ථාවල. ඉතින් මේ වගේ දේවල් නිරන්තරයෙන් මේ නුවරඑළිය ප්‍රදේශයේ ගොවියන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මොකද මේ ප්‍රදේශවල තියෙන කාලගුණික දේශගුණික තත්ත්වයක් එක්ක. ඉතින් එහෙම මහන්සියක් කැපකිරීමක් කළා. වගා කරන භෝගෙට තමයි නිසි මිලක් නැතුව මේ ගොවියෝ ලාභ කෙසේ වෙතත් කරපු වියදමවත් හොයාගන්න බැරුව අසරණ වෙන්නේ. පාඩ පේනෝනේ මේ හැම පැලයක්ම දැන් මේ ඊර ඇඳලා තියෙන හුලකට කැරකිලා මේ සමහර පැල දැනටවත් වැටිලත් ඉවරයි. ඉතින් මේ පැලයක් ගානේ දැන් ගොවියා හදන්න ඕන. මේ වගාවේ තියෙන පැලයක් ගානේ. ඒක ක්ෂණිකව කරගන්න පුළුවන් දෙයක්ුත් නෙවෙයි. ඉතින් මේ අනිත් එක මේ පින්න වැස්සයි පින්නයි මේ දැනටත් පින්නක් තියෙනවා. අරට පේනවා ඇති. මේ වගේ තත්ත්වයක ඉඳගෙන කොහොමද වැඩ කරගන්න කියලා ගොවියා ගොඩක් අසරණ වෙනවා. ඉතින් මේක දෙයක් විතරයි මම පුළුවන් වෙලාවට වල පෙන්නන්න. තව ගොවියට වෙන අසාධාරණකම් ගොවියට වෙන පාඩු කොහොමද කියන එක මේ ඔයාලට රසවත් ගුණවත් එළවලු ටිකක් නිෂ්පාදනය කරලා දෙන්න. උණු ජීවත් වෙන ගම ඒක කරගන්න මේ ගොවියෝ කොයිතරම් කැපකිරීමක් කරන්න වෙනවද කියන එක.